කොණ්ඩේ කඩ කරලා ටිකක් ඊට පස්සේ මේ විදිහට ෂැම්පු කරනවා යාළුවනේ. 바이바이. බයි හතරේනවා. 시원하게. ඔය යාළුවනේ අන්‍යෝන්‍යව ඔයගොල්ලෝ පිළිගන්නවා. අදත් නදිල් කොරියා YouTube channel එකට ඔයාලා හැමෝම අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවිලා තියෙන්නේ. අද අපි යන්න හදන්නේ කොරියාවේ සැලුන් එකකින් අපි කොණ්ඩේ කපන්න යන්න හදන්නේ. කොණ්ඩේ කපලා කලර් පාරක් ගන්න. බලමු ලංකාවේ මිලත් එක්ක මෙහි මිල කොහොමද? ලංකාවට වඩා මෙහි වැඩිද ලාභද කොහොමද කියලා බලමු. එතකොට ගිහින් බලමු වැඩේ කොහොමද එන්නේ කියලා ටිකට වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි වැඩි වෙන්නේ කොහොමද කියලා බලමු. මෙතන තමයි තියෙන සැලුන් එක. 안녕하세요. 머리 자르라고 집어서 왔어요. 머리 어떻게 자를 거야? 양쪽 머리 짧게 자르고 색깔 바르고 집어서 왔어요. 알았어요. 앉아. 네. 나도 여기 조금? 네네. 여기. 이렇게 잘라줘요. 이렇게. 나도 누나 빨라 있는 색 빨라. 요새? 네네. 그리고 다 빨라지 말고 여기 조금 빨라져. 그러면 이 염색이가 안 하고 탈색으로 들어갈 거야. 여기는 안 잘라? 여기 잘라? 위에 안 잘라도 돼. 여기는 안 잘라? 여기도 안 잘라도 돼. 오케이. ඔයාලුනේ මං කොණ්ඩේ ඔක්කොම පන්නේ දෙපැත්තේ ටිකක් කැපුවා දැන් ඊළඟට කලර් කරන්න තමයි හදන්නේ. ඈ 어느 나라야? 내가 스리랑카 사람. 스리랑카 사람. 스리랑카?
මේ ගාලේ නඩි කීයක් ඉන්නකද? පැයක් නේ. ඔව් යාළුවනේ කොණ්ඩේ නම් කැපුවා. කොණ්ඩේ කපලා කල කරලා දෙන්න දැන් පැයක් ඉන්නවනම් ගෑයෝ. අම්මට දුවා. Kalau kan kalian anak kau dulu begini nah. Nah, atau dia lagi. Pak ada ini. Ada ini. Tadi ini paling dulu. Makan apa lagi? Ya. කොණ්ඩේ කලර් කරලා ටිකක් ඊට පස්සේ මේ විදිහට ෂැම්පු කරනවා යාළුවනේ. ඔය යාළුවනේ මේ විදිහට තමයි අවසාන ෆයිනල් ලුක් එක. Nah, Yonsu yang pada sih saya. Pasang dah tugas saya. 내가 옛날에도 왔으니까 친구들 가지고 데리고 왔어요. 누나. 고마워. 바이바이. 바이. 갔다 오세요. 시원하게. 나는 이제 예배를. 바이 갔다 가. යාළුවනේ කොණ්ඩේ බගත්ත මේ විදිහට තමයි අවසාන වෙනවා. යාළුවනේ අරට පේනවත් දන්නේ නැහැ. ඔක්කොටම අවසානට මාන් 6ක් ගියා කොණ්ඩේ කපලා පාට කරන්න. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔය කොරියන් එක්සෑම් කරලා ගෙදරට වෙලා ඉන්නවනේ කොල්ලෝ කියලා හැමෝම කොල්ලෝ තරක් නෙමෙයි. මේ වගේ කොණ්ඩේ කපන්න වගේ පෝස්ට් එකක් එහෙම කරන්න පුළුවන් නම් කොරියාවට එන්න කලින් කොරියාවට ඇවිල්ලා උනත් ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ගේම කොණ්ඩේ කපලා පොඩි ගාණක් එහෙම හොයාගන්නත් පුළුවන්. දැන් මෙතන මට ගියා මාන් 6ක් කොණ්ඩේ කපලා පාට කරන්න. මාන් 6ක් කියන්නේ රුපියල් 12000කටත් වැඩියි. ඉතින් යාළුවෝ ඔන්න ඔය විදිහට තමයි කොරියාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ කොණ්ඩේ කපන කඩේ සිද්ධ වෙන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා නම් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න. නම් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා දුරු මම සමු ගන්නවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ස්තුතියි.